අයිබෝවන් අද දවසේ අපි ඇවිල්ලා තියෙන්නේ ටිකක් වෙනස් විදිහේ වීඩියෝ එකක් ඔයාලත් එක්කලා බෙදා හදා ගන්නයි. මෙහෙමයි. ඇත්තම කියන්න ඕන අද දවසේ අපි වීඩියෝ එක විදිහට කරන්නේ වටු කුකුළු බිත්තර රක්කන එක. අපි මේිට පෙරදී කුකුළු බිත්තර රක්කන විදිය පිළිබඳව ඉතා සරල ඉතා ලෙහෙසියෙන් කරන්න පුළුවන් වීඩියෝ එකක් ඉදිරිපත් කරලා තිබ්බා. ඒකට ගොඩක් හොඳට ඔයාලා කමෙන්ට්ස් තිබ්බා. ඒ වගේම තමයි ගොඩක් අයගේ ඉල්ලීමකුත් තිබ්බා අපිට වටු කුකුළු බිත්තර රක්කන විදිය ගැන වීඩියෝ එකක් දාන්න කියලා. අන්න ඒ නිසා තමයි අපි ඔයාලට මේ වීඩියෝ එක ඉදිරිපත් කරන්නේ. ඔයාලට මුලින්ම කියන්න ඕන දැන් අපි කලින් වීඩියෝ එකේදී එහෙම නැත්නම් කුකුළු බිත්තර රක්කන වීඩියෝ එකේදී අපි පෙට්ටියක් අරගෙන එහෙම ඉතා සරල විදිහට තමයි කරුවේ. අපි පොඩ්ඩක් මේ වීඩියෝ එකේදී නම් ඒ කියන්නේ වටු කුකුළු බිත්තර රක්කන එකේදී නම් අපි තව චුට්ටක් ස්ටෙප් එකක් උඩට පැනලා තියෙනවා. අපි පොඩ්ඩක් මේ විදිහට රිජිෆෝම් පෙට්ටියක් අරගෙන ඒක නියමිත විදිහට සිදුරු විදලා අවශ්‍ය කරන තත්ත්වයන් ලබා දීලා. ඒ කියන්නේ දැන් සාමාන්‍ය කුකුළු බිත්තරේ නැත්තම් මේ වටු කුකුළු බිත්තර රක්කද්දී අපි ලබා දෙන්න ඕන ඒකට ගැළපෙන පරිදි ආර්ද්‍රතාවය. එතකොට ආලෝකය කියන්නේ උෂ්ණත්වය. එතන ඇත්තම බලාපොරොත්තු වෙන්නේ නියමිත උෂ්ණත්වය. එතකොට හරියට හොඳට හුලම් ප්‍රවාහය කියන්නේ හොඳට හුලම් පාරක් ඇතුළේ යන විදිහට ඉඩ කඩ ඒ සියල්ලම බලපානවා. ඒ සේරම කරුණු කාරණා හොඳින් ලබා දුන්නාම තමයි අපිට හොඳ නිරෝගී විදිහට කුකුළු පැටියෙක් එහෙම නැත්නම් අපි දැන් මෙතන දිනා වටු කුකුළු පැටියෙක් ලබා ගැනීමට හැකි වෙන්නේ. අපි බලමු දැන් මේ වීඩියෝ එක කොහොමද කරන්න කියලා. වීඩියෝ එක කරද්දී මම මේකේ තවත් පැහැදිලි කරන්න තියෙන තැන් ඔයාලත් එක්කලා කතා කරලා හොඳින් පැහැදිලි කරලා ඉදිරිපත් කරනවා. අපි මේ සඳහා මේ විදිහට රිජිෆෝම් පෙට්ටියක් දාගෙන තිනවා. ඔයාලට ඇත්තටම මතක් කරන්න ඕන ඔයාලා මේ විදිහට මොකක් හරි පෙට්ටියක් එහෙම නැත්නම් මොකක් හරි බිත්තරයක් වීමට ගන්න උපකරණයක් ගද්දී හොඳ පිරිසිදු උපකරණයක් එහෙම නැත්නම් හොඳ පිරිසිදු බඳුනක් එහෙම නැත්නම් හොඳ පිරිසිදු පෙට්ටියක් යොදා ගන්න ඕන. මොකද අපේ හැදෙන දැන් පැටියා ඒ කියන්නේ බිත්තරේ රැකිලා එන පැටියට හොඳින් ජීවත් වෙලා හොඳින් වර්ධනය වෙන්න නම් හොඳ නිරෝගීව වටපිටාව ඒ කියන්නේ නිරෝගීව වර්ධනය වෙන්න සුදුසු පිරිසිදු වටපිටාවක් තියෙනවා. ඒ සඳහා අපි මේක හොඳ පිරිසිදු එකක් යොදා ගැනීම ඉතාමත් වැදගත් වෙනවා. දැන් අපි මෙතනදී නම් අලුත් පෙට්ටියක් යොදාගෙන තියෙනවා. ඒ වගේම ඔයාලට පුළුවන් කාඩ්බෝඩ් පෙට්ටියක් වුණත් යොදා ගන්නවා නම් ටික අලුත් එකක් ගන්න. ඒ කියන්නේ මොන හරි දාලා තිබිච්ච පරණ ගොඩක් ඒ වගේ එකක් ගන්න එපා. හරි. එතකොට දැන් ඔයාලට මම ඊළඟට සඳහන් කරන්න ඕන අපි මේක නිරන්තරයෙන් නිරීක්ෂණය කිරීම සිදු කරනවානේ. අන්න ඒ නිරීක්ෂණය කිරීමේදී දැන් අපි මේක හැමතිස්සෙම විවෘත කර නිරීක්ෂණය කරන්න ගත්තොත් අපිට මේකේ උෂ්ණත්වය අර ක්‍රමවත් විදිහට පවත්වා ගැනීමේ හැකියාවක් ලැබෙන්නේ නැහැ. අන්න ඒ නිසා අපි මේකට පොඩි නිරීක්ෂණ කවුලුවක් යොදා ගන්නවා. ඒ කියන්නේ මෙතන පොඩි වීදුරුව සවි කරලා ඉවරලා මෙතන කැපුමක් දාලා රිජිෆෝම් එක පොඩ්ඩ අයින් කරලා අපි මෙතන පොඩි වීදුරුව සවි කරලා අපි නිරීක්ෂණ කවුලුව සකස් කර ගන්නවා. ඒ සඳහා මෙතන අපි කැපුමක් යොදා ගැනීම කරන්න ඕන. ඒ වගේම තමයි අපි මේකට ඇතුළට අවශ්‍ය කරන විදිහට වාතය ගලාගෙන යන විදිහට. ඒ කියන්නේ අපේ බිත්තර රැකීමට අවශ්‍ය වෙන වාතය. ඒ කියන්නේ නැවුම් වාතය අවශ්‍ය වෙනවා. අපේ පැටව හැදුනහමත් අපිට වාතය අවශ්‍ය වෙනවනේ. අන්න ඒක නිසා ඒ හුලං අවශ්‍යතාවය. එහෙම නැත්නම් ඒ වාතය අවශ්‍යතාවය සඳහා අපි මේකේ සිදුරු කිහිපයක් කුඩා සිදුරු කිහිපයක් විද ගැනීම සිදු කරනවා. අපි ඒකත් මේ පෙට්ටියේ සකස් කර ගැනීම සිදු කරන්න ඕන. ඊට පස්සේ අනෙක් වැදගත්ම කාරණාව තමයි අපේ මේ බිත්තර රැකවීම සිදුවන්නේ මේ අපි ලබා දෙන බල්බ් එකේ උෂ්ණත්වය හරහා. එතකොට අපි බල්බ් එක සම්බන්ධ කර ගැනීමට මෙතනින් සිදුරක් විද ගැනීම සිදු කරන්න ඕන. අපිට අවශ්‍ය ස්ථානයකින්. ඒ කියන්නේ අපිට උඩ පැත්තෙන් උනා සිදුරක් විදලා ඉවරලා බල්බ් එක සම්බන්ධ කිරීමේ හැකියාව තියෙනවා. අපි අන්නේ කාරණා සඳහා මේ පෙට්ටිය මෙහෙම සකස් කර ගැනීම සිදු කරනවා. ඒක අපි සිදු කරන්නේ මෙන්න මේ ආකාරයෙන්. දැන් අපි වීදුරුව සවි කිරීමට අවශ්‍ය කරන කෑල්ල ලකුණු කරලා ඉවරලා කපලා ඉවත් කර ගැනීම අපිට සිදු කර ගන්න පුළුවන්. මේක මේ විදිහට සෙලෝ ටේප් එකක් පාවිච්චි කරලා ඉවරලා ආවරණය කර ගැනීම. එහෙම නැත්නම් මේ පෙට්ටියට හොඳින් සම්බන්ධ කර ගැනීම සිදු කරනවා. දැන් අපි මේ විදිහට අපේ නිරීක්ෂණ කවුලුව සකස් කරගෙන ඉවරයි. ඊට පස්සේ අපි ඒක පොඩ්ඩක් පැත්තකින් තියලා අපි ඊළඟට මේක සකස් කර ගන්න ඕන. මේකේ වටේට අපි සිදුරු සකස් කර ගැනීම සිදු කරන්න ඕන. ඒ මේකේ හොඳ වායු සංසරණයක් ඇති වෙලා අපි මේ තියෙන වටු කුකුල් බිත්තර හොඳින් රැකීම සඳහායි. මේ
විදිහට අපි ග්‍රිල් එකක් භාවිත කරලා සිදුරු සකස් කර ගැනීම සිදු කරුවා. ඊට පස්සේ අපි මේ බල්බ් එක රැඳවීමට මෙන්න මේ ස්ථානයෙන් අපි පොඩි රිජිෆෝම් කෑල්ලක් කපලා අයින් කරනවා මේ පෙට්ටියෙන්. දැන් අපි මේ සකස් කරපු සිදුරෙන් මෙන්න මේ විදිහට අපිට මේ සවි කිරීමට අවශ්‍ය හෝල්ඩරේ හොඳින් තද වෙන විදිහට ඇතුළත් කර ගැනීම සිදු කරනවා. මොකද එතකොට අපිට ආයේ මේක රඳවන්න කියලා ගොඩක් මහන්සි වෙන්න ඕනේ නැහැ. දැන් අපි මේ විදිහට සකස් කර ගැනීම සිදු කරුවා. ඔයාලට දැන් මම කියන්න ඕනේ. ඇත්තෙන්ම මේ වටකූල් බිත්තර රැකීම සඳහා මේකේ උෂ්ණත්වය. ඒ කියන්නේ අපේ මේ ඉන්කියුබේටර් එකේ උෂ්ණත්වය තියාගන්න ඕන සෙල්සියස් අංශක 37.5 සෙල්සියස් අංශක 38.5 අතර දිගින් දිගටම. ඒ වගේම තමයි මේකදී අපි දැන් හොඳ වාතාවකාශ ප්‍රමාණයක්, ඒ කියන්නේ වාතය ලැබෙන්න හොඳ සිදුරු ප්‍රමාණයක් සකස් කරලා තියෙනවා. ඒ කියන්නේ හොඳ වාතයක් ලබා දීම සිදු කරනවා. ආලෝකය සහ උෂ්ණත්වය ලබා දීම සිදු කරනවා මේ බල්බ් එක හරහා. අපි මේකට අතුරුණුවක් දාන්නේ නැහැ. අතුරුණුවක් දාන්නේ නැත්නම් මොකද මේකට හොඳ ආර්ද්‍රතාවයක් ලබා දෙන්න ඕන. ඒ කියන්නේ සාමාන්‍යයෙන් සාපේක්ෂ ආර්ද්‍රතාවය 140ත් 150ත් අතර වගේ තියෙන්න ඕන මුල් දින 14 ඇතුළත. ඊට පස්සේ මේක දින 18ක ක්‍රියාවලියක්නේ. අන්නේ ක්‍රියාවලියේ දින 14ක් තමයි අර 140යි 150යි අතර ආර්ද්‍රතාවය තබා ගැනීම සිදු කරන්නේ. ඊට පස්සේ දින 4 තුලදී අපි ආර්ද්‍රතාවය වැඩි කිරීමක් සිදු කරනවා. සාමාන්‍යයෙන් මේ සාපේක්ෂ ආර්ද්‍රතාවය 50ට වැඩි. ඒ කියන්නේ 60ත් 70ත් අතර වගේ තියෙනවා නම් තමයි ගොඩක්ම යෝග්‍ය වෙන්නේ අපේ පැටව ටික හොඳට ඇවිල්ලා ඉවරලා නිරෝගී විදිහට වර්ධනය වීම සිදු වෙන්න. අපි දින 14 දී ආර්ද්‍රතාවය වැඩි කිරීමක් සිදු කරන්න ඕන. අපි ආර්ද්‍රතාවය ලබා ගැනීම සඳහා මෙන්න මේ විදිහට බඳුන් කීපයක් තබලා ඒකට වතුර එක් කිරීම තමයි සිදු කරන්නේ. මොකද වතුර වාෂ්ප වෙද්දී මේකේ උෂ්ණත්වයට වතුර වාෂ්ප වෙද්දී එතකොට තමයි අපි ආර්ද්‍රතාවයක් ගොඩනගා ගැනීම සිදු කරන්නේ. දැන් මේකෙදී අපි පොඩි තාක්ෂණික ක්‍රමයක් අනුගමනය කරනවා. මෙන්න මේ විදිහට ජලය කිරීම සිදු කරනවා. අපි මේකේ ජලය ඉවත් වුණාම ඒ කියන්නේ දැන් මේ බල්බ් එකෙන් ජලය වාෂ්ප වෙලා ගියාම වතුර ඉවත් වීම සිදු වෙනවා. ඊට පස්සේ අපි නැවත නැවතත් ජලය එක් කිරීම සිදු කරන්න ඕන. දැන් අපි දින 14ක් විතර යනකම් මෙන්න මේ විදිහට ටිකක් බල්බ් එකට ඈතින් කියන්නේ ළඟින්ම තිබ්බොත් ඉක්මනින් වාෂ්ප වෙනවනේ. එතකොට මේකේ ආර්ද්‍රතාවය වැඩි වෙනවා ගොඩක්. ඒකින්ද අපි මෙන්න මේ විදිහට ටිකක් ඈතින් බඳුන් 3ක් විතර තමයි දැන් තියන්නේ. ඊට පස්සේ අපිට පුළුවන් මේකේ දින 14කට පස්සේ මේකේ බඳුන් ප්‍රමාණය ටිකක් වැඩි කරන්න. ඒ කියන්නේ මොකද ආර්ද්‍රතාවය වැඩි කිරීමක් කරගන්න ඕනනේ. අන්න ඒ නිසා අපි තව බඳුනක් දෙකක් මෙන්න මේ විදිහට වතුර පුරවලා තියෙනවා. එතකොට තව තවත් ආර්ද්‍රතාවය වැඩි වුණාම ඉක්මනින් අපේ පැටව දින 18ක් වෙද්දී එළියට ගැනීමේ හැකියාව තියෙනවා. ඊට පස්සේ බිත්තර තැබීම සඳහා අපි මෙන්න මේ විදිහට මේ කුකුල් දැල් කියලා මේව හඳුන්වන්නේ මෙන්න මේ විදිහේ නෙට් එකක් අරගෙන අපිට ඒක මෙන්න මෙහෙම තියලා අන්න ඒක පාවිච්චි කරලා ඒක උඩ බිත්තර රඳවා තබා ගැනීම සිදු කරන්න පුළුවන්. මෙන්න මේ ආකාරයෙන් තමයි ඒක සිදු කරන්නේ. දැන් මෙන්න තියෙනවා අපි අරගත්තු බිත්තර. දැන් මම මෙතන වටකුකුල් බිත්තර 20ක් අරගෙන තියෙනවා. මේ වටකුකුල් බිත්තර ගද්දි ඔයාලා ඇත්තෙම සැලකිලිමත් වෙන්න ඕන කරුණු රාශියක් තියෙනවා. ඒවා තමයි අපි හරි විශ්වාසවන්ත තැනකින් බිත්තර ගන්න ඕන. ඒ කියන්නේ දැන් සමහර තැන්වල තියෙනවා පිරිමි සත්තු නැහැ. ගැණු සත්තු විතරක් ඉන්න මේ අවස්ථා තියෙනවා සමහර ගොවියෝ ගාව. මොකද එයාලා බිත්තර බලාපොරොත්තු වෙන මේක කරන්නේ. මොකද පැටව රැකවීම සඳහා නෙමෙයිනේ. අන්න එතකොට අපිට ගෑනු සත්තු විතරක් ඉන්න ෆාම් එකකින් අපි බිත්තර ගත්තොත් අපිට රැකවීමට සුදුසු සංසිචනය වෙච්ච බිත්තර ලබා ගැනීමට නොහැකි. අන්න ඒ නිසා අපි රැකවීමට සුදුසු බිත්තර ගන්න පිරිමි සත්තුත් ඉන්න හොඳින් නිරෝගීව වර්ධනය වෙච්ච හොඳ ගුණාත්මක සත්තු ඉන්න තැනකින් බිත්තර ලබා ගැනීම සිදු කරන්න ඕන. එන්න ඒකින්ද අපි මෙහෙම පැකට් කරලා තියෙන බිත්තර ගත්තට මේ වෙළඳ පොලෙන් ගත්තා නෙමෙයි. අපි මේ දන්න විශ්වාසවන්ත ස්ථානයකින් ලැබිච්ච බිත්තර මේ තියෙන්නේ. මෙන්න මේ විදිහට අපි මේ බිත්තර ස්ථානගත කිරීම සිදු කරනවා. ඇත්තම මේ බිත්තර ගද්දි සාමාන්‍ය වර්ගයට. ඒ කියන්නේ දැන් වටකුකුලට අදාළ මේ පැහැයක් තියෙනවනේ. අන්නේ පැහැයට ගැලපෙන විදිහට මෙන්න මේ බිත්තර සකස් වෙලා තියෙන්න ඕන. ඒ වගේම තමයි බිත්තරේ සයිස් එක. ඒ කියන්නේ ප්‍රමාණය. බිත්තරේ ප්‍රමාණයත් ඒ විදිහට අර නියමිත ඒ කියන්නේ වර්ගයට අදාළ විදිහට ප්‍රමාණය තියෙන්න ඕන. ඒ කියන්නේ ගොඩක් ලොකු බිත්තර ගන්නත් හොඳ නැහැ. ගොඩක් පොඩි බිත්තර ගන්නත් හොඳ නැහැ. ගොඩක් ලොකු බිත්තර ගත්තොත් මේකේ අර ඔයාලා දන්නවනේ කහමද දෙකක් තියෙන බිත්තර එන්න පුළුවන්. එහෙම නැත්නම් ඒ වලට හානි වෙච්ච විකෘති වෙච්ච බිත්තර එන්න පුළුවන්. ඒ වගේම මේකේ කට්ටේ ඝනකම ගැනත් අපි සැලකිලිමත් වෙන්න ඕනේ. එතකොට කට්ටේ විවිධ බිඳියාම්, ඉරිතැලීම්, මස් ඇදලි දින ඒවා වගේ රැකන්න ගන්න හොඳ නැහැ. ඉතා යෝග්‍ය දීප්තිමත්ව පෙනෙන නැවුම් බිත්තර තමයි අපි රැකීම සඳහා ගන්නෙ. අනිත් එක තමයි රැකීම සඳහා ගද්දි මේ පරණ බිත්තර ගන්න හොඳ නැහැ. කොහොමත් ඒක ඔයාලා හැමෝම දන්නවනේ.
ඊට පස්සේ දැන් අපි මේක ස්ථානගත කරනවානේ. දැන් ස්ථානගත කරලා ඉවරලා අපි මේ බිත්තර හැරවීමක් සිදු කරන්න ඕන. සාමාන්‍යයෙන් බිත්තර දිනකට දෙවතාවක් හෝ තුන් වතාවක් අනිවාර්යයෙන්ම හැරවීම සිදු කරන්න ඕන. එහෙම උනේ නැත්නම් මොකද දැන් මේ මව්සත්තු මේවා රක්කවද්දි එයාලා නිතරම මේක හොටෙන් එහෙම නැත්නම් එයාලගේ තියෙන පිහාටු වලින් එහෙම මේක තල්ලු කරලා ඉවරලා නිතර හැරවීමක් සිදු කරනවා. අපි මේ හැරවීම කෘත්‍රිමව සිදු කරුවේ නැත්නම් අපිට නිරෝගී හොඳ පැටව ටිකක් ලබා ගන්න බැරි වෙනවා. අපි ඒක නිරන්තරයෙන් ඒ කියන්නේ දිනකට දෙවතාවක් හෝ තුන් වතාවක් අනිවාර්යයෙන්ම මේක හැරවීම සිදු කරන්න ඕන. ඒ වගේ එහෙම අපි මේ ක්‍රියාවලිය දිගටම සිදු කරගෙන යනවා දින 14ක් දක්වා. දින 14 දී අපි මේකේ ආර්ද්‍රතාවය ඒ කියන්නේ සාපේක්ෂ ආර්ද්‍රතාවය වැඩි කිරීමක් සිදු කරනවානේ. ඒ කියන්නේ අපි බඳුන් ගන්න වැඩි කරලා ජලය වාෂ්ප වුණාම ඒ කියන්නේ වැඩියෙන් ජලය වාෂ්ප වුණාම මේකේ ආර්ද්‍රතාවය වැඩි වෙනවා. ඊට පස්සේ අපි හැරවීම සිදු කරන්නේ නැහැ දින 14 ඉඳලා 18 වෙනකන්. ඒ කියන්නේ මේක ඇතුලේ පැටිය හැදිලා ඉවරයිනේ. හැදිලා ඉවර වෙච්ච පැටිය අපි මේක කරකවද්දී යාට අපහසුයි. අන්න ඒක නිසා අපි හැරවීමක් සිදු කරන්නේ නැහැ. අපි ඒකට කියන්නේ බිත්තර ලොක්ඩවුන් කරලා තියෙනවා කියලා. ඒ කියන්නේ බිත්තර කිසිම සෙලවීමකටවත් කිසි දෙයකට භාජනය නොවන විදිහට එකම ස්ථානයේ තියලා එහෙමම ආවරණය කරලා තියෙනවා. අපිට දින 18ක් යද්දී පැටවුන් දැක බලා ගැනීම හැකියාව තියෙනවා. අපි මේ සියලුම කාරණා සපයා දීලා ඉවරයි. ඊට පස්සේ අපි මේකට විදුලි ආලෝකය මේ විදිහට එක් කිරීම සිදු කරනවා. දැන් මේ විදුලි ආලෝකය එක් කිරීමත් එක්කලා මේකේ උෂ්ණත්වය ක්‍රමක්‍රමයෙන් ඉහළ යනවා. උෂ්ණත්වය ඉහළ යද්දී අපිට පුළුවන් මේකේ උෂ්ණත්වය නියමිත පරිදි පාලනය වෙන විදිහට සකස් කරලා. ඒ කියන්නේ උෂ්ණත්වය වෙනස් කරන්න ඕන නම් බල්බේ පොඩ්ඩක් නිවන්න පුළුවන්. එහෙම නැත්නම් බල්බේගේ දුර පරතරය සීරු මාරු කිරීමක් සිදු කරන්න පුළුවන්. එතකොට අපිට උෂ්ණත්වය නිවැරදිව පාලනය කරගෙන මේක දිගින් දිගට හොඳින් රක්වා ගැනීම සිදු කරන්න පුළුවන්. මෙන්න මෙහෙම තමයි අපේ නිමාව සහිත උපකරණ. එහෙම නැත්නම් අපේ මේ ගෙදරදිම හදපු ඉන්කියුබේටර් එක අපි හදාගන්නේ. ඊට පස්සේ අපිට පුළුවන් මේකේ දිනපතා. ඒ කියන්නේ දැන් අද අපි හදලා ඉවරනායින් පස්සේ පහුවෙනිදා ඉඳලා උදේට හවසට වගේ සාමාන්‍යයෙන් දවසකට 3 වතාවක් වගේ වෙන විදිහට අපිට මේ බිත්තර හැරවීම සිදු කරන්න පුළුවන්. දැන් බිත්තර හැරවීමේදී අපිට ගැටලුවක් මතුවෙනවනේ. අපි හරවද්දී පැත්ත දන්නේ නැහැ. අන්න ඒක නිසා අපි මේකෙදි තව පොඩි උපක්‍රමයක් භාවිතා කරනවා. අපි මේ බිත්තර වල පොඩි සලකුණක් යොදනවා. දැන් ඊට පස්සේ අපි මෙන්න මේ විදිහට සලකුණු කිහිපයක් දමා ගැනීම සිදු කරනවා. ඒ කියන්නේ දැන් අපි උදේ හවස ඒ කියන්නේ දිනකට 3 වතාවක් වගේනේ හරවන්න කිව්වේ. අන්න එහෙම හැරෙව්වම පැත්ත මාරු වෙන හින්දා අපි මෙන්න මේ විදිහට උඩ පැත්තට පොඩි සලකුණක් දාගත්තාම අපිට පැත්ත මාරු වෙන්නේ නැතුව හොඳින් නිවැරදිව හරවා ගැනීම සිදු කරන්න පුළුවන්. ඇත්තම මේක හොඳ අත්දැකීමක් ඔයාලටත් ඉන්න ගමන් කරලා බලන්න. හැබැයි හොඳ බිත්තර ටිකක් ගන්න රැකද්දී ගොඩක් සාර්ථක ලෙස මේක කරගන්න පුළුවන්. ඉතින් පහසුවෙන් හැබැයි පොඩ්ඩක් අපි නිරන්තරයෙන් අවධානය දෙන්න ඕන මේකේ උෂ්ණත්වය ගැන සහ ආර්ද්‍රතාවය ගැන. ආර්ද්‍රතාවය මයින්ඩ් එක අපිට උපකරණ නැහැනේ. ඒක හින්දා මෙන්න මේ වගේ ආර්ද්‍රතාවයක් යෙදීම යෝග්‍යයි. මීට වඩා වැඩි කරන්න ඕනේ අපි දින 14 දී. ඒක බලලා ඉවරලා දින 14ක් වුණාම අපිට ආර්ද්‍රතාවය වැඩි කරන්න පුළුවන්. ඊට පස්සේ දැන් අපි මූලිකවම අපේ ඉන්කියුබේටර් එක නිවැරදිව සකස් කරගෙන ඉවරයි. ඊට පස්සේ අපිට මේක මෙන්න මෙහෙම ආවරණය කරගන්න පුළුවන්. අපි මෙන්න මෙහෙම අපේ පියනෙන් ආවරණය කරලා මෙන්න මෙහෙම අපිට පුළුවන් මේක නිසල්මන් ස්ථානයක කිසිදු සත්තුන්ගේ මොකකින්වත් බාධාවක් එන්නේ නැති නිසල්මන් ස්ථානයක ස්ථානගත කරලා ඉවරලා දිනපතා කියන්නේ දිනකට 3 වතාවක් වගේ වෙන්න හරවා ගැනීම කරන්න ඕන බිත්තර. දැන් ඔයාලට පේනවා දැන් උෂ්ණත්වය ටික ටික වැඩි වෙගෙන එන්නේ. දැන් අපිට සෙල්සියස් අංශක 31ක් වගේ දැක ගන්න පුළුවන්. මේක තව මද වේලාවක් යද්දී තවත් උෂ්ණත්වය වැඩි වීම වෙනවා. උෂ්ණත්වය වැඩි වෙලා ඉවරලා අපිට අවශ්‍ය කරන සෙල්සියස් අංශක 37.5 38.5 අතර උෂ්ණත්වයකට ආවහම දිගින් දිගට පවත්වාගෙන යෑමේ හැකියාව තියෙනවා. ඒක අපි කරන්නේ බල්බ් එක නිවීමෙන් සහ බල්බ් එකේ දුර පරතරය සීරු මාරු කිරීමෙන් අපිට ඒක සිදු කිරීමේ හැකියාව තියෙනවා. දැන් අපි ඊයේ දිනේ රැකවීම සඳහා ස්ථානගත කරපු ඇටවුම තමයි මේ තියෙන්නේ. දැන් අපි මේ බිත්තර ඊයේ දවසේ පුරා. ඒ කියන්නේ දැන් අපි මීට පැය 12කට පමණ පෙර තමා ස්ථානගත කිරීම සිදු කරුවේ. දැන් අපි මේක විවෘත කරලා ඉවර වෙලා මේකේ තත්ත්වය පරීක්ෂා කරලා ඉවරලා ඊට පස්සේ බිත්තර හැරවීමේ ක්‍රියාවලිය තමයි සිදු කරන්නේ. දැන් හැරවීමේදී මෙන්න මේ ආකාරයෙන් අපි මේ සලකුණක් සඳහන් කරුවානේ. අන්න ඒක යට අතට සිටින විදිහට මෙන්න මෙහෙම හරවා ගැනීම සිදු කරනවා. මේක අපි ඉක්මනින් හරවා ගැනීමේදී හරවා ගන්න ඕන බිත්තරයට ඩැමේජ් එකක් නොවෙන්නත් ඒ වගේම මේක උෂ්ණත්වය රැකෙන විදිහටත් අපි මේක සිදු කරගෙන යන්න ඕන. අපි හොඳ අවධානයෙන් බලන්න ඕන. අපි මෙහෙම දැන් මේක තිබ්බහම මේ ජල බඳුන් තියෙනවානේ. ජල බඳුන් වල ජලය වාෂ්ප වෙලා. ඒ කියන්නේ ජලය මේක වාෂ්ප බවටපත් වෙලා ඉවත් වීම සිදු වෙනවා. එතකොට ජලය ඉවත් වෙලා සම්පූර්ණයෙන් ජල බඳුන් හිස් වෙලා නම් නැවතත් අපි මේකට ජලය එක් කිරීම සිදු කරන්න ඕන. අපි දැන් මෙන්න මේ විදිහට සියලුම බිත්තර උඩු යට ඒ කියන්නේ උඩ පැත්ත යටට යන විදිහට හරවා ගැනීම සිදු කරනවා. ඔයාලට දැක බලා ගන්න පුළුවන් මේකේ උෂ්ණත්වයත් සෙල්සියස් අංශක 37.5ක වගේ උෂ්ණත්වයක් තමයි තියෙන්නේ. මේ දැන් අපි විවෘත කරපු නිසා නැත්තම් මේක 37.5 38.5 අතර උෂ්ණත්වයේ මනාව පවතින විදිහට තමයි අපි සකස් කරලා තිබ්බේ. දැන් මේක මේ විදිහට අපි නැවතත් ආවරණය කරලා ස්ථානගත කිරීම සිදු කරනවා. දැන් මේක ආවරණය කරලා
අපිට පුළුවන් ඊට පස්සේ නැවතත් පැය 12කින් විතර වගේ. එහෙම නැත්නම් දවසකට 3 වතාවක් වුණත් මේක හැරවීම සිදු කරන්න පුළුවන්. හැරවීම සිදු කරද්දී සාමාන්‍ය පැය 8කට වරක් නැත්නම් පැය 12කට වරක් අපි මේක නිතිපතා දිනපතා හරවා ගැනීම සිදු කරනවා. හරවා ගැනීම කරන්න ඕන. දැන් අපි දැන් මේ ඊයේ දවසේ අද අපි කදිනේ හැරවීම සිදු කරුවේ මේ විදිහට දවසට දෙපාරක් වගේ වෙන්න දෙපාරක් හෝ තුන් පාරක් වෙන්න අපි දින 14ක් දක්වා අඛණ්ඩව මේක සිදු කරගෙන යනවා. අපි මේ විදිහට ඊළඟට නැවතත් හැරවීමක් සිදු කරලා ඔයාලට පෙන්නන්නම්. ඔන්න අද උදේ හැරෙවගෙන් පස්සේ අපිට දැන් මෙන්න මේ විදිහට හවස් වෙදි බිත්තර ටික දැක බලා ගන්න පුළුවන්. අපි මේ කවුලුවක් තියලා දෙන නිසා අපිට මේක නිරන්තරයෙන්ම මේකේ උෂ්ණත්වය හා මෙහා වීම ඒ වගේ කරුණු සියල්ලම දැක බලා ගන්න පුළුවන්. ඊටම පහසුවෙන් මේක විවෘත කරන්න ඕනේ හැමතිස්සෙම. දැන් අපි දැන් මේ උදේ හරවපු බිත්තර ටික නැවතත් හැරවීම සිදු කරන්න තමයි මේක විවෘත කර ගැනීම සිදු කරන්නේ. දැන් අපිට බලා ගන්න පුළුවන් මේ උෂ්ණත්වය හොඳ උෂ්ණත්වය කියන්නේ සෙල්සියස් අංශක මෙතන නම් දැන් 38ක වගේ උෂ්ණත්වයක් තියෙන්නේ. මොකද 37.5 37.5 අතරනේ අපි තියාගන්න ඕනේ. දැන් අපි ඊට පස්සේ මේකේ උෂ්ණත්වය බහින්න නොදී ඉක්මනින්ම මේ විදිහට බිත්තර ටික නැවතත් හරවා ගැනීම සිදු කරනවා. දැන් අපි උදේ හරවගද්දී අර අපි ලකුණු කරපු සලකුණ යටට හිටින විදිහනේ හැරෙව්වේ. දැන් ඒක නැවතත් උඩට හිටින විදිහට හරවා ගැනීම සිදු කරනවා. මෙන්න මේ විදිහට තමයි අපි බිත්තර හරවා ගැනීම සිදු කරන්නේ. දැන් සාමාන්‍ය අපි නම් මෙතනදී දිනකට දෙපාරක් වගේ තමයි බිත්තර හරවා ගැනීම සිදු කරන්නේ. ඔයාලට පුළුවන් දෙපාරක් හෝ තුන් පාරක්. ඉතින් තුන් පාරක් හරවනවා නම් හොඳයි. මොකද තම තමුන්ගේ තියෙන පරිබාහිර වැඩත් එක්කලා චුට්ටක් මේකට දෙන්න ඕන කාලය ටිකක් අර අපි හරවගද්දි ඉතින් අවධානයෙන් හරව ගන්න ඕනනේ. පැය 8න් 8ට හෝ පැය 12න් හෝ ඉතින් අර දිනකට හරවන ප්‍රමාණය කියන්නේ දිනකට හරන වාර ගණන අඩුයි නම් අපිට ලේසි. ඒ වුණාට බිත්තරයට ගොඩක් හොඳයි තුන් පාරක් හරවනවා නම්. ඒ කියන්නේ බිත්තර කියන්නේ ඇතුලේ ඉන්න පැටියට. අපි හැරවීම සිදු කරලා නැවතත් මේක ආවරණය කරලා මෙන්න මේ විදිහට වසා ගැනීම සිදු කරනවා. රැකවීම ආරම්භ කරලා දින 3ක් වෙද්දී අපිට මෙන්න මේ ආකාරයෙන් බිත්තරේ දැක බලා ගන්න පුළුවන්. බිත්තරේ ඇතුළේ අපි මේ ලයිට් එකකට අල්ලලා බලපුවම චූටියට නහර වගේ චූට්ටක් අර බොඩියට ඉරක් දෙකක් වගේ වලට පේනවනේ. ඒ දින 3ක් වෙද්දී. දැන් ඔයාලට දින 4ක් වෙද්දී ළඟට බලා ගන්න පුළුවන්. ඊට වඩා ටිකක් හොඳට කැපිලා පේන විදිහට අර නහර වගේ ඇදිලා අර ලේ පාටට දැක බලා ගැනීමේ හැකියාව තියෙනවා. දැන් ওই දින 4ක් වෙද්දී බිත්තරේ වෙනස්කම ඊට පස්සේ දින 6ක් වෙද්දී ඔයාලට පේනවා ඇතුලේ අර හැදිච්ච පැටිය චූටියට අර එහෙට මෙහෙට දඟලනවා වගේ අර නහරත් ඒ කියන්නේ වටේට හැදිලා තියෙන අර රතු පාට සියුම් නාලිකා ටිකත් ඔයාලට පේනවා. ඊට අමතරව පැටිය දඟලනවා. ඒ කියන්නේ අර චූටි පැටිය එහෙට මෙහෙට වෙනවා. අර කළු පාට බෝලයක් එහෙම යනවා වගේ ඔයාලට පේනවනේ. අන්න එතනින් දිස් වෙන්නේ එන්නේ ඒකයි. ඊට පස්සේ දින 7ක් වෙද්දී මේ බිත්තරේ ඇතුලේ ඉන්න පැටියා එහෙට මෙහෙට ගමන් කරන ආකාරය සහ ඉන්න විදිය තමයි ඔයාලට දැන් පෙන්වලා තියෙන්නේ. මෙහෙමයි මම දින 7න් පස්සේ ඔයාලට මේ බිත්තරේ ඇතුලට ලයිට් එක ගහලා එහෙම පෙන්වුවේ නෑ. මොකද දින 7න් පස්සේ ඇතුලේ සකස් වෙලා තියෙන පැටිය එහෙම නැත්නම් මේ හැදිලා තියෙන පැටිය ටිකක් ලොකුයි. එයා කළු පාට ගුලියක් විදිහට තමයි පේන්නේ. අපිට දඟලනවා එහෙම පැහැදිලිව පේන්නේ. කුකුල් බිත්තරක වගේ නම් ගොඩක් පැහැදිලිව පේනවා. මේ බිත්තරේ අර වර්ණක ලප තියෙන නිසා අපිට පැහැදිලිව බලා ගන්න හම්බෙන්නේ නැහැ. මීට දින 14කට කලින් අපි වටකුකුල් බිත්තර රක්වා ගැනීම ආරම්භ කෙරුවා. එහිදී අපි ඔයාලට සඳහන් කෙරුවා මතක ඇති අපි දින 14කට පස්සේ මේකේ ආර්ද්‍රතාවය වැඩි කිරීම සිදු කරන්න ඕන කියලා. ඇත්තෙන්ම මොකද මේකට දින 14ක් වෙනකන් අපි ලබා දෙන්නේ සාපේක්ෂ ආර්ද්‍රතාවය 140ත් 50ත් අතර වගේ ප්‍රමාණයකට. ඊට පස්සේ දින 14 ඉඳලා දින 18 දක්වා ඒ කාල සීමාව තුලදී අපි විශාල වෙනස්කමක් කරනවා. ඒ කියන්නේ සාපේක්ෂ ආර්ද්‍රතාවය 155 70 වගේ අතර මට්ටමකට මේක වැඩි කරන්න ඕන. අපි ආර්ද්‍රතාවය ලබා දුන්නේ මේකට කුඩා ජල බඳුන් තියලා. මේ ජල බඳුන් ප්‍රමාණය වැඩි කිරීමෙන් තමයි අපි මෙහිදී ආර්ද්‍රතාවය වැඩි කිරීම සිදු කරන්නේ. ඒ වගේම තමයි මේ 14 වෙනි දිනේ තමයි අපි මේ බිත්තර හැරවීම සිදු කරන අවසාන දිනේ වන්නේ. 14 වෙනි දිනයෙන් පස්සේ අපි මේ බිත්තර හැරවීමක් සිදු කරන්නේ නැහැ. දින 18ක් අවසාන වෙද්දී මේකෙන් අපිට පැටවුන් බලා ගැනීමට, ඒ කියන්නේ පැටවුන් එළියට එනවා දැක බලා ගැනීමේ හැකියාව තියෙනවා. අපි මේ 14 වෙනි දිනේ එහෙම නැත්නම් අද දිනේ බිත්තර හැරවීමෙන් පස්සේ මේක ලොක්ඩවුන් කරලා එහෙම නැත්නම් මේක කිසිදු සෙලවීමකට භාජනය නොවන විදිහට නිශ්චල ස්ථානයක ගබඩා කරලා තියෙනවා. ඒ දින 4න් පස්සේ එහෙම නැත්නම් අපිට 18 වෙනි දිනේ වෙනකොට අපිට මේකේ නිරෝගී පැටව ප්‍රමාණයක් බලා ගැනීමේ ලබා ගැනීමේ හැකියාව ලැබෙනවා. හරි අපි බලමු කොහොමද දැන් අපි මේකේ ආර්ද්‍රතාවය වැඩි කරන්න කියලා. දැන් අපි මෙන්න මේ විදිහට පියන විවෘත කරලා ඉවරලා මේක විවෘත කර ගැනීම සිදු කරනවා. ඔව් දැන් අපිට බලා ගන්න පුළුවන් උෂ්ණත්වය සෙල්සියස් අංශක 38ක වගේ උෂ්ණත්වයක තමයි පවතින්නේ. දැන් අපි මේ බිත්තර ටික මේකෙන් ටක් ගාලා අයින් කරගන්න ඕන. මේකේ උෂ්ණත්වය බහින්න නැති වෙන්න ඉක්මනින්ම අයින් කරගන්න ඕන. අපි මේ විදිහට කාඩ්බෝඩ් එකක් තමයි මේකට යොදාගෙන තියෙන්නේ. බිත්තර වලට ලොකු කම්පනයක් නොදැනෙන විදිහට ලොකුවට හෙල්ලෙන්නේ නැති වෙන්න මෙන්න මෙහෙම ටක් ගාලා මේ බිත්තර ටික අපි මේ විදිහට මේකට එකතු කර ගැනීම සිදු කරනවා. හරි දැන් මේ විදිහට බිත්තර ටික දාගත්තාන් පස්සේ අපිට මේ බිත්තර ටික පොඩ්ඩක්
පැත්තකින් අරන් තියා ගන්න පුළුවන් ටක් ගාලා. ඉක්මනින්ම අපි මේ වැඩේ කරන්න ඕන නැත්නම් මේ බිත්තර වල උෂ්ණත්වය පහළ බහින නිසා ඊට පස්සේ අපි මේ දැල් තහඩුව මෙන්න මේ විදිහට ඉවත් කිරීම සිදු කරනවා. අපි මේ දැලක් යොදාගත්තා. ඒ දැල ඉවත් කරලා ඊට පස්සේ අපි මේක පොඩ්ඩක් සකස් කරගන්නවා. දැන් අපි මේකේ කලින් වතුර බඳුන් 3යි තියලා තිබ්බේ. දැන් අපි මේකට වතුර බඳුන් 5ක් විතර දෙන්නයි යන්නේ. මොකද වතුර බඳුන් 5ක් දුන්නාම මේක හොඳින් අපිට ආර්ද්‍රතාවය ඉහළ ලබා ගැනීමට හැකි වෙනවා. ඉහළ දමාගෙන අපිට සාර්ථකව මේ බිත්තර ටික රක්වා ගැනීමට හැකි වෙනවා. දැන් මේකේ වතුර අඩු වෙලා තියෙන ඒ වලට අපි මෙහෙම නැවතත් වතුර එක්කිරීම සිදු කරනවා. ඊට පස්සේ අපිට නැවතත් මේ දැල එහෙම නැත්නම් මේ අපි මේ ආධාරකයක් විදිහට ලබා දෙන දැල නැවත ස්ථාපනය කිරීමේ හැකියාව තියෙනවා. ඔන්න මේ විදිහට අපි මේකේ ආර්ද්‍රතාවය ඉහළ නැවීමට අපි තියෙන බඳුන් ප්‍රමාණය වැඩි කිරීම සිදු කරනවා. ඊට පස්සේ ඉක්මනින්ම අපි මේ බිත්තර ටික අරගෙන නැවතත් ස්ථානගත කිරීම සිදු කරගන්නවා මේ විදිහට. අපි මේ බිත්තර තියාගද්දී අවසානට හැරවීමනේ මේ සිද්ධ කරන්නේ. ඒකින්ද කලින් අපි මේක විවෘත කරලා බලද්දි තිබ්බේ මේකේ මේ අපි සලකුණු කරගත්තු එක යට අතර සිටින විදිහට. දැන් අපි ඒක උඩ අතර සිටින විදිහට මේ අවසාන හරවා ගැනීමත් මේ සමගින්ම කරගන්නවා. ඊට පස්සේ නැවත මේ විදිහට අපි ස්ථානගත කිරීම කරලා නැවත මෙන්න මෙහෙම ආවරණය කරලා කිසිදු සෙලවීමකට භාජනය නොවන විදිහට තැම්පත් කර ගැනීමයි සිදු කරන්නේ. දැන් අපි ඇවිල්ලා තියෙන්නේ දින 18කට පස්සේ අපි මේ දැන් රක්කපු වටකුප් බිත්තර වල තත්ත්වය නිරීක්ෂණය කරන්න. අපිට දැන් දැක බල ගන්න පුළුවන් ගොඩක් බිත්තර පුරලත් වගේ තියෙනවා. අපි පොඩ්ඩක් මේ කරලා බලමු. ඔව් මේ විදිහට අපිට බිත්තර 10ක් විතර පුපුරලා ඉවරයි. තව බිත්තර 10ක් විතර වගේ තමයි තියෙන්නේ. අපි ඒවත් ඉක්මනින් පුපුරනවා කියලා බලාපොරොත්තු වෙනවා. දැන් ඔයාලට මේ දිස්සනවා නේද? මෙන්න මේ ස්ථානේ මේ බිත්තර පුපුරන්නේ මේක නම් දැන් අපිට බලාගෙන ඉන්න පුපුරන පාටක් තියෙන්නේ. දැන් අපි මේක නිරීක්ෂණය කරද්දී මේක විවෘත කරගෙන, ඒ කියන්නේ අපි පියන විවෘත කරගෙන නිරීක්ෂණය කරන කාරණේ මොකද මෙතන උෂ්ණත්වය මදි වෙන උෂ්ණත්වය මදිදී මේ පේනව නේද මෙයාලා ආලෝකයට හැම නැත්නම් උෂ්ණත්වයට පොරකනවා ගොඩක්. ඒ කියන්නේ උෂ්ණත්වය මදින යාලට ලොකු ගැටලුවක් නේද? අන්න ඒ නිසා අපි මේක උෂ්ණත්වය අඩු නොවෙන්න මේක ආවරණය කරලා තමයි නිරීක්ෂණය කරද්දී නිරීක්ෂණය කරන්නේ. මෙන්න ඔක දැන් බලන්න පුළුවන්. මෙන්න මේ විදිහට අපි ඉස්සරහ නිරීක්ෂණය කරපු බිත්තරේ පැටිය එළියට එනවා. ගමන්ම පැටවුන් කර තියා දවසක් දැන් ගිය පැටවුන් වගේ ඇවිද ගන්න බෑ. මොකද පැය 10ක් 8ක් විතර වගේ යනකම් මෙයාලා පොඩ්ඩක් කරගෙන පොඩ් වෙලා ඉන්නවා. දැන් මේ බින්දුවනේ ඉන්න පැටවුන් වලට පේනවා එයාලා නම් මේ ඊයේ රෑ එළියට ආපු පැටවුන්. ඒක එයාලා හොඳ සක්‍රියව ඉන්නේ. දැන් එයාලා පැය 5කට වැඩි එයාලා එළියට ඇවිල්ලා. දැන් මෙයා මේ දැන් එළියට ආව ගමන්නේ. ඒක නිසා ටික වෙලාවක් පැය 3-4ක කාලයක්වත් මෙහෙම ඉන්නවා. ඊට පස්සේ තමයි පොඩ්ඩක් එහෙම හිට දුවන්න කරන්න ගන්නේ.
දැන් 18 වෙනිදා දවල් වෙද්දී අපිට මෙන්න මේ විදිහට තමයි අපි මේ හදපු වැටුම බලා ගන්න පුළුවන් වෙන්නේ. උදේ බලද්දී මේකේ සතු 12ක් විතර වගේ එළියට ඇවිල්ලා 10ක් 12ක් වගේ එළියට ඇවිල්ලා හිටියා. දැන් නම් ගොඩක් ඇවිල්ලා ඉන්න බලමු තව බිත්තර මේ බිත්තරේ මේකයි බිත්තර 4ක් වගේ තමයි තව පුපුරන්න තියෙන්නේ. දැන් මේ පුපුරපු බිත්තර කටු කැලිය වගේ තිබ්බම මේ සතුන්ට හානියක් නේ. ඒ කියන්නේ යාලට නිදහසේ සැරිසරන්න බෑ. මොකද දැන් දවසක් විතර කලින් ඊයේ රෑ ආපු සතුත් ඉන්නවනේ. දැන් යාලා ඉත සෑහෙන වෙලාවක් නේ. ඒකින්ද මම මේවා දැන් ඉවත් කර ගැනීම සිදු කරනවා. මේක ඉවත් කරලා මේ දැලක් දැන් තිබ්බට වැඩි ප්‍රයෝජනයක් නැහැ. මොකද දැන් මේ ගොඩක් සත්ත්ව විලිවර වෙලා එළියට ඇවිල්ලා මෙයාලා මේ දැලේ මේ මෙතන අයිනෙන් යාලට පැන්න හැකි. මෙයාලා මේ අයිනෙන් පල්ලෙහාට පැනලා ඉවරලා යට තට්ටුවේ තමයි ඉන්නේ. එයාලා අර උෂ්ණත්වය මදි වගේ නම් ලයිට් එකට කිට්ටු වෙනවා. උෂ්ණත්වය හොඳින් ආවරණය කරුවම උෂ්ණත්වය වැඩි වගේ නම් මේකට දුරස් වෙනවා. අර සාමාන්‍ය මධ්‍යස්ථව හොඳින් විසිරීලා ඉන්න වෙලාවට තමයි උෂ්ණත්වය ප්‍රශස්තව ඇති කියලා අපිට හිතන්න පුළුවන්. ඒකින්ද මේ වතුර භාජනات කිහිපයක් අයින් කරලා දැන් මේවත් මේ පිටර සේරම පුපුරගෙන ඉන්නේ. මේ පැටව වෙන ගමන් තියෙන්නේ. ඒකින්ද දැන් අපිට ආර්ද්‍රතාවයේ ලොකු ගැටලුවක් ඇති වෙන්නේ නැහැ මේ පිටර ටික පුපුර ගන්න. අවසාන පිටර හතර අපි පැටව සේරගෙම හොඳට සැරිසරන්න ඉඩ කඩ එහෙම දෙන්න ඕන හින්දා දැන් මේ ටික අයින් කරලා ඉවරලා මේ net එකත් අයින් කරනවා. net එක කියන්නේ අපි මේ දාපු දල අයින් කරලා වතුර බඳුනුත් දෙක තුනක් අයින් කරලා ඉතුරු ටික සැපීම තමයි සිදු කරන්නේ. ඔයාලට කියන්න ඕන දැනටත් අපි උෂ්ණත්වය නම් නියමිත පරිදි මේ ඔයාලට පේනවා මේ 37.5 තමයි දැනටත් තියෙන්නේ. කියන්නේ අපි කොයි වෙලේත් උෂ්ණත්වය නියමිත පරිදි පවත්වා ගැනීම තමයි මේ ක්‍රියාවලිය දිගින් දිගටම නිරන්තරයෙන්ම සිදු කරන්නේ. මොකද උෂ්ණත්වය කියන දේ තමයි මේකේ වැදගත්ම දේ. උෂ්ණත්වය නියමිතව පවත්වා ගත්තේ නැත්නම් මේ කිසිම දෙයක් හරියාකාරව සාර්ථකව කරගන්න හම්බෙන්නේ නැහැ. ඒක නිසා හැමතිස්සෙම උෂ්ණත්වය සෙල්සියස් අංශක 37.5 38.5 අතර තබා ගැනීම වැදගත්ම දේ කියලා හිතාගෙන තමයි ඔයාලත් මේක කරනවා නම් අනිවාර්යයෙන්ම උත්සාහ කරන්න ඕනේ. මුලින්ම දලායින් කෙරුවා. ඊට පස්සේ බලන්න අපි මේ වතුර බඳුනුත් දැන් මෙයාලට මේකෙන් වතුර බොන්නවත් බෑනේ මේ උස බඳුන් තිබ්බට. මොකද මෙයාලා ගොඩක් පොඩි සත්තු. ඒකින්ද මේ උස බඳුන් තිබ්බට ලොකු ප්‍රයෝජනයක් නැහැ යාලට. ඒක නිසා මේ විදිහට වතුර බඳුනුත් කිහිපයක් ඉවත් කිරීම සිදු කරනවා. හොඳින් ඉඩ කඩ තිබ්බහම යාලට ගොඩක් දුර ගන්න හරි ඉන්න පුළුවන් නේ. මොකද දැන් සමහර සත්තුන්ට දිනක් පමණ වෙනවා එළියට ඇවිල්ලා. ඒක නිසා මම මේ විදිහට යාළුවා බොණ්ඩේ ජල බඳුනක් මේ විදිහට සපයනවා. ඊට පස්සේ මේ විදිහට අර අපි ඉස්සෙල්ලා අයින් කරපු බිත්තර ටික අර පුපුරගෙන යන බිත්තර හදලා දැන් මේ විදිහට යාළුවට ඕන කරන පරිසරය ලැබෙන විදිහට කියන උෂ්ණත්වය මනව ලැබෙන විදිහට ආයත ස්ථාන දෙකකින් සිදු කරගන්න පුළුවන්. දැන් අපි රක්වගත්තු වටකුඩු බිත්තර වලින් පැටව ටික ඇවිල්ලා දවස් 6ක් 7ක් වෙනවා. දැන් මේ වෙද්දී අපිට මෙන්න මේ විදිහේ හොඳ වර්ධනයක් දැක බලා ගන්න පුළුවන් පැටවු. ඔයාලට පේනවා ඉතින් සක්‍රීයව දියෝපෙනමින් මේ පැටවු ටික ඉන්නවා. දැන් අපි මේ වතුර ටිකක් එහෙම දීලා තියෙනවා. එතකොට මුලින්ම කන්න සම්පෝෂ්‍ය ටිකක් තමයි මෙතන නම් දීලා තියෙන්නේ. සම්පෝෂ්‍ය හාල් නියුඩු කෑලි ටිකක් අර සුණුසු හාල් කියන්නේ අන්න ඒවා ටිකක් දුන්නාම මෙයාලා හොඳින් කාලා හොඳින් වර්ධනය වෙනවා. අපිට දැක බලා ගන්න පුළුවන්. දැන් මේ ඔයාලට පේනවා ඉතින් හොඳින් පැටවුන් වර්ධනය වෙලා තියෙනවා. මේ හොඳින් ආහාර ගනිමින් හොඳින් වර්ධනය වෙමින් මෙයාලා යා උණුසුම ඕන හින්දා තමයි අපි තාම ලයිට් එක දීලා තියෙන්නේ. සතියක් දෙකක් යද්දී අර ලයිට් එක නැතුව ඉඳ හුරු කරලා ඉවර වෙලා අපිට මෙයාලව එළිය පරිසරයකට එහෙම නැත්නම් වර්ධනයට සුදුසු කූඩුවක දිගින් දිගටම වර්ධනය කරගැනීමේ හැකියාව තියෙනවා. මෙන්න මේ විදිහට තමයි අපි අපේ වටකුරු බිත්තර රක්වන වීඩියෝ එක පෙළගස්සලා තියෙන්නේ. මේ වගේ අලුත් නැවුම් අත්දැකීමක් ඔස්සේ යලිත් හමු වෙන බලාපොරොත්තුවෙන් මේ වීඩියෝ එක තුලින් අපි සමුගන්නවා. වීඩියෝ එකත් එක්කලා රැඳී සිටි ඔබ සියලු දෙනාටම ස්තුතියි.